මගේ නම සුභාෂිනී කුමාරි කිඳෙල්පිටිය. මම වෘත්තියෙන් කෘෂි විද්‍යාඥවරයා. නමුත් ළමාවියේ සිට මගේ එක් විනෝදාංශයක් වුණේ ඉපැරණි ඉතිහාසය සම්බන්ධ පොතපත කියීම. 2008 පමණ වෙන විට එංගලන්තයේ මා සිටින කාලේ බුදුන් හෙළේ කියලා අපේ රටේ කතිකාවතක් කියා. ඒ නිසා මටත් හිතුණා ඒ ගැන සොයන්න. එංගලන්තයේ පැරණි පුරා විද්‍යා පොතපත පුස්කොළ පොත් කියවා මමත් ඒ ගැන සෙව්වා. හෙළබුදු උරුමය තාහුරු කරමින් මම ලියපු පළවන පොත සිද්ධත ගොතම භගවත. මේ පොත මුද්‍රණ ద్వාරයෙන් පිට කළේ 2017 දී. මගේ දෙවෙනි පොත සීහෙළ දීපය. ඒ මුද්‍රණ ద్వාරයෙන් පිට කළේ 2020 දී. මේ තිබෙන්නේ මේ පොත දොරට වඩම්මු අවස්ථාවේදී පළ වුණු පුවත්පත් වාර්තාව. මගේ තුන්වන පොත සිව්හලය මේ 2023 දී මුද්‍රණය කරනු ලැබුවා. මෙහි තිබෙන්නේ චීන දාතික හියුන්සියන් තෙරුන්ගේ ගමන් මාර්ගය පිළිබඳ විවේචනාත්මක විස්තරයක්. 2005 සැප්තැම්බර් 5 මගේ ද ගෞතම බුද්ධ නම් ඉංග්‍රීසි කෘතිය දොරට වැඩමුවා. ඉදිනම සැමුවෙල් බීල් හියුන්සියන් සහ නූතන කවට නිකාය පොත දොරට වැඩමුවා. රාමඤ්ඤ නිකායේ හාමුදුරුවරු හෙළබුදු උරුමය කතා කරන අයට පහර දීලා බුද්ධෝත්පාද දේශේ නමින් පොතක් ලියුවා. ඒට ලියන ලද පිළිතුරු පොතයි මෙය. The Ancient Tales of තප්පුරුබේන් කියන්නේ මගේ YouTube channel එක. ග්‍රීක රෝම ජාතිකයන් අතීතයේ තප්පුරුබේන් කීවේ අපේ හෙළයට. මම මේ channel එකෙන් ඉදිරිපත් කරන්නේ අපේ සැබෑ පැරණි ඉතිහාසය. ඒ කියන්නේ අපේ හෙළබුදු උරුමය ගැන. විශේෂයෙන්ම බොහෝ පොතපත කියවා බලා පැරණි පුවත් අනුසාරයෙන් සහ සෙල්ලිපි අනුසාරයෙන් තමයි මම මේ විස්තර ඔබ හට ඉදිරිපත් කරන්නේ.